යාළුවනේ කොහමද? ලස්සන දවසක් තනකොළ කපන්න කියලා හදන්නේ. තනකොළ කපලා ලස්සන කරලා ඉන්න අපේ ඉගෙන ගන්න. මෙන්න මේ බාල්ල මේ තනකොළ ජනකම එනවා. අයියගේ බඩාත ගෑවිලා තමයි මට පේන්න බැරි. නෙපොවේ. මුණ්ඩක් හපලා මුට්ටු බෑන්ඩ්. මේ ඉන්නේ මගේ ආසම සෙට් එක. මෙතන ඉන්නවා චූටි බෝල ගෙඩියක්. වයින් චූටි බෝල කෙල්ලෝ දෙන්නයි. කොල්ලයි කොල්ලා තමයි මගේ හෙඩ් මසාජ් එක දාන්නේ. හරි සරින් සයින් මට හෙඩ් මසාජ් එක දාරුපුට. මේ කෙල්ලෝ නම් ඉතින් වැඩක් නෑ කෙල්ලෝ ඉතින් මම මිරි කරනවා ඉවරයක් නෑ. මොකද කරන්නේ ඉතින් පවුනේ පොඩි ඔබ ඒ නිසා මං ඉතින් බනින්නෙත් නෑ. උන්ට හපන්න වැඩකුත් නෑ ඉතින් උන්ට තේරෙන්නේ නෑනේ. ඉතින් අයියේ ඉතින් මාව නාවනවා දවස් දෙකකට සැරයක් හරි ඉතින් මාව නාවනවා. ඉතින් මම මොකද කියන්නේ ඉතින් මාව නාවලා කොහොමද පීටලා සිරිසිදුව තියාගන්න කිව්ව හොඳයිනේ. එතකොට තමයි මට පැත්තේ ආදරේ ලැබෙන්නේ. ඒ නිසා මං ඉතින් මොකද කියන්නේ. අයියේ ඉතින් මාව ගමන් එක්කන් යන එකට නම් හොඳයි. ඒක මට හරිම සතුටුයි. ගමන් එක්කගෙන ඉතින් මාය දාගන්න පොඩි නොයන තහය පාල් බලලා ඉතින් මට ඒක උත් කන්න පරින්ද දෙන්න නිසා තමයි මාය දාගන්න. අයියත් එක්ක නැත්තම් මේ මට අපලා මං උන්ට අපලා නැත්තම් මගේ තුවාලුණු තියෙන්නේ ආයේ මලකේ ඒ නිසා ඉතින් මම ආයේ උදාගෙන ටිකට බහිනවා. ඒ බහින් තමයි මම මතක් වුණේ මම මෙතන මොකක්වයි හැංගුවා අතටන්සා. ඒක හොයාගන්නම තිබුණු දෙයක් හොයාගන්න ඕනේ. වටිනා දෙයක් ඉතින් මට හැංගුවේ මල් පොදියක් අහලා තමයි ඒක හැංගුවේ. ඒ ජරා බල්ලෙක් වෙන්න පුළුවන් හරපම් ගමන මට බැරි ඉවන්නේ නේ. කල්සින් එකක් වෙලා තියෙනවා මට හොඳට මතකයි මම මල් පලාස්සේ තමයි හැංගුවා කියන්නේ. මට ඒක නෑ දැන් ඒක නෑ. ඉතින් ඒ නිසා දැන් හොයාගන්න ඕනේ නෑනේ මට මහන්සි අප්පලා ඉස්සලා අයියත් එක්ක රාවකුත් දාලා මට පොඩි නිදිමතක් එනවා පස්සේ හොයාගන්න. දැන් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා. අන්න හවස් වරුවේදී සෙල්ලම් තමයි. අයියලා ගහලා කොහොමද හවස් වරුවේ. මේ ගෙදරනේ ඉන්නේ ගම ගෙදර චූටියක් කියලා ඉන්නවා. එයාත් එනවා සෙල්ලම් කරන්න. කවුරු ආවත් ඉතින් මට අයියා එක්ක සෙල්ලම් කරනවා වගේ පිටයක් නෑ. අයියා තමයි ඉතින් මට ඕන සෙල්ලම් කරන්නේ. අනිත් කට්ටියත් එක්ක සෙල්ලම් කරන්න මට කියක් දැනෙන්නේ මට අයියත් එක්ක සෙල්ලම් කරොත් නම් මොන්න හරි. කොච්චර මොනවා කිව්වද අයියා තොරේ ඕනේ ඉතින්. ඒක දන්නේ මට ඒක තේරෙන්නේ නෑ කියන්නේ. අයියා දැක්කත් ඉතින් ඇති මට. එයා තමයි ඕනේ. ජූඩියා කියලා ඉතින් මාත් එක්ක සෙල්ලම් කරන් දෙනවා. ඉතින් යාළුවා සෙල්ලම් කරනට අයියා නැතෝ මට බෑ ඉතින්. එහෙනම් ඉතින් අක්ලත් පව හැපෙතින ඉතින් ඉතින් බලatti තේත් එක්කත් පොඩි හොරතලයක් දාලා ඉන්නේ. අයියා යයි දන්නේ කොහේ හරි මම එයා හොරතල් කරලා ඉති. නෑ නෑ ළඟ ඉන්නේ අංක බලන්න මේ ඉන්නේ. මේ ඉන්නේ. හරි එයාට වැඩි සෙල්ලම් කරලා තේරෙන්නේ අයියා තමයි හොඳ. මේ අයියා මට ආදරෙත් එක්කනේ.